මේ කාමරාත් ලොක් කරන්නේ ඔගේ කාමරේ ලොක් කරන්නේ හොඳයි අපි අද බ්‍රසව් යන් ඉතින් ට්‍රේන් එක එනවා රීජියෝ කලතෝරි. ඉතින් අපි බ්‍රසව් වලට ගිහලා බලමු මොකද තත්ත්වය කියලා. ලස්සන සිටි එකක් බ්‍රසව් කියන්නේ. මෙන්න ට්‍රේන් එක එනවා අපි යනවා බ්‍රසව්. දැන් අපි බ්‍රසව් යන ගමන් මේ සිනයිය පව කරලා බස්සල කන්දක් වෙනවා. ඒක සීත කාලේට ඉවවලි తీරලා තමයි සීත. දෙන්න ගියා. බස්සල බ්‍රසව් කියන්නේ මේ අස්සල නගරේ. මේ බ්‍රසව් ගිහින් ආවේ කියලා. දැන් අපි යාළු කට්ටියත් එක්ක බ්‍රසව් යන ගමන් ඉන්නේ ට්‍රේන් එකේ. බ්‍රසව් ට්‍රේන් එක ඇතුළේ තමයි. කට්ටිය බොඩි බ්‍රේක් එකක් කරන්නේ. ස්නැක් එකක් ගන්නවා වෙලාවේ. ඉතින් අපි බ්‍රසව් වලට ගිහලා බලමු මොකද වෙන්නේ. දැන් බ්‍රසව්. ලස්සන ගම්මානයක් තමයි මේ ඉස්සරහ තමයි අපි යන්නේ. නාස් ලස්සනයි. ස්ටේෂන් එක ඉස්සරහ තියෙනවා. පොලිස් අපි දැන් බ්‍රසව් සිටි එකට කිට්ටුවෙන් තමයි ඉන්නේ. මේ බ්‍රසව් නගරේ අපිට ඈතින් ඉස්සෙන්නේ. මගේ පන්තියක් පේනවා ඇති. හොඳයි ඉතින් අපි දැන් බ්‍රසව් ට්‍රේන් ස්ටේෂන් එකේ තමයි ඉන්නේ. ඉතින් අපි යනවා බ්‍රසව් වල සුන්දරත්වය බලන්න. ඉතින් අපි ගිහලා බලමු කොහොමද බ්‍රසව් වල තත්ත්වය කියලා. ඉතින් අපේ කට්ටිය ගහලා ඉන්නවා. right. අපේ චතුරංග මල්ලි ඉන්නවා. එතකොට ආයෙෂයි ඉන්නවා. අපේ කට්ටිය ඉන්නවා. බලමු බ්‍රසව් මොන වගේද කියලා. මේ අපි ආ ට්‍රේන් එක රීජියෝ කලතෝරි. මේ ට්‍රේන් එකේ ගණන් අඩුයි. මේ CFR එක රජයේ ට්‍රේන් සර්විස් එක. මේ කොච්ච අපිටත් කරන CFR එක. අර තට්ටු දෙකට වගේ පේන්නේ නිදන මැදිරි තමයි අපිට දකින්න තියෙන්නේ. මේක හංගේරියාවේ වගේ යනකොට උඩ නිදන මැදිරි තියෙනවා. ඒව නිදාගෙන යන්න පුළුවන්. කිලෝමීටර් 350ක් විතර තියෙනවා. ලේ 150ක් විතර වෙනවා. හංගේරියාවට යනවා නම් පැය 14ක දුරක් තමයි අපිට මෙහි ඉඳන් හංගේරියාවට යනවා නම් තියෙන්නේ. රයිට් ඉතින් අපි බලමු බ්‍රසව් වල සුන්දරත්වය මොන වගේද කියලා. එහෙනම් අපි යමු බ්‍රසව් බලන්න. අපි දැන් ඉතින් guys රොමේනියාවේ බ්‍රසව් වල තියෙන බ්‍රෑන්ඩ් කාසල් එක කියන්නේ ඩ්‍රැකියුලා මාලිගාව බලන්න තමයි යන්නේ. ඉතින් දැන් බ්‍රසව් සිටි එකේ තමයි බස් ස්ටෑන්ඩ් එක. බස් නවත්තලා තිනවා.
අපි බලමු බස් එකක් ගන්න බ්‍රසව් යන බස් එක කිලෝමීටර් 30ක් පමණ තියෙනවා බ්‍රසව් ඉඳලා ඩ්‍රැකියුලා මාලිගාව බලන්න යන්න. ලාබි පශ්චාත් තියෙනවා. බලමු එහෙනම් අපි බ්‍රසව් වල තියෙන ඩ්‍රැකියුලා මාලිගාව එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් කාසල් මෙයාලා කියන කස්තුලෙල් කියලා. බලමු බ්‍රෑන්ඩ් කස්තුලෙල් එක බලන්න ගිහිල්ලා මොන වගේ ලස්සනයිද කියලා. ඩ්‍රැකියුලා ෆිල්ම් එක ඒ වගේම මූවිස් කීපයක් ගහලා තිනවා. ඒ වගේම 2020 ඩ්‍රැකියුලා TV සීරීස් එකකුත් ගහලා තිනවා. ඉතින් මේ තමයි බ්‍රසව් සිටි එක. ඉතින් බ්‍රසව් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. රයිට්. එහෙනම් අපි බලමු බ්‍රසව් වල. අපි දැන් බ්‍රෑන්ඩ් කස්තුලෙල් වලට යන්නේ ඉන්නේ. ලේ 15යි ටිකට් එක එක්කෙනෙකුට අපි දැන් බ්‍රෑන්ඩ් බලයි පිටත් වෙන්නේ. අපි ගිහලා බලමු බ්‍රෑන්ඩ් කස්තුලෙල් එක මොන වගේද කියලා. අපි දැන් ඉන්නේ බ්‍රසව් සිටි එකේ ඈතින් පේන බ්‍රසව් නගරයේ අයිකන් එක බ්‍රසව් කවුෆ්ලන්ඩ් බ්‍රසව් මේ බ්‍රසව් නගරයයි පසු කරමින් යන්නේ බ්‍රෑන්ඩ් කස්තුලෙල් බලන්න. මේ පැත්තෙන් කොච්චි පාර පේනවා. පිටස්ති සිබු අපේ කට්ටිය දැන් බස් එකෙන් බැස්සා බ්‍රෑන්ඩ් කාසල් වලට ඇවිල්ලා. මේක තමයි අපි බස් එක. කියලා ඉන්නේ මේ තමයි කාසල් වලට යන සිටි එක. ගිහලා බලමු මොනවා වගේද කියලා. හොඳයි ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ අපි බ්‍රසව් වල බ්‍රෑන්ඩ් කස්තුලෙල් වල ළඟ තියෙන පොඩි ඇලක් තමයි අපිට පේන්නේ. ඉතින් ඇලගාවට ආපුවම ඉන්නවා. ඉතින් අපි දැන් කාසල් එක බලන්න තමයි යන්නේ. අපි දැන් දවල්ට කාලා අපි යනවා කාසල් එක බලන්න. අයි බ්‍රසව් වල සුන්දරත්වය බ්‍රෑන්ඩ් කාසල් බ්‍රසව්.
අපේ කට්ටිය ඇල තරණය කිරීමයි දැන් සිදු කරන්නේ මාර්ගය ඉතාමත් පාලම් පාරුවත්තා තියෙන බටයක් දිගේ එන්න කෙලින් බලාගෙන එන්න රුමේනියාවෙල්ල ඕන බටේ උඩිනුත් ආවා ලස්සන ඇලක් තමයි අපිට දැක ගන්න පුළුවන් පාතින් පිරිසිදු වතුර යන ලස්සන ගාඩන් එකක් තියෙනවා අපි දවල්ට කාලා බ්‍රෑන්ඩ් කාසල් එක බලන්නයි දැන් යන්නේ කාලා දැන් බලමු අපි ගඟේ ඉන්නේ දැන් මේ අවස්ථාවේ ඇලෙන් අත හොදලා නාලා කෑම කාලා කාසල් එක බලන්නයි යන්නේ ඈතින් පේන බ්‍රෑන්ඩ් කාසල් එක අපි දැන් කණ්ඩායි යන්නේ අද ඇවිල්ලා 2026 අගෝස්තු මාසේ 10 අද කවද මාරි දිනේ 23යි නේ 22 රොමේනියාවේ බ්‍රෑන්ඩ් කාසල් බලන්නේ ඉතින් දැන් අපි කාලා කාසල් එක බලන්න යනවා ඉතින් dosis doi කට්ටිය කනවා කාලා අපි යමු බලන්න බ්‍රෑන්ඩ් කාසල් එකට එහෙනම් අපි කණ්ඩායි යන්නේ ජය වේවා දැන් අපි කන ගමන් ඉන්නේ අපි කාලා කාසල් එක බලන්න යන ලස්සන ප්‍රදේශයක ඉන්නේ කැම තියෙනවා කවුපිත් එක්ක බතල තමයි එනකොට හදාගෙන ආවේ ඉතින් එහෙනම් අපි කනවා කාලා යම් බලන්න බ්‍රෑන්ඩ් කාසල් හොඳයි අපි ඇවිල්ලා ඉන්නේ බ්‍රෑන්ඩ් කාසල් එකට මේ අතින් පේන කාසල් එක ඉතින් ලස්සන දිය පාරට මෙහින් අපි දිවාහාරය ගත්තා ඉතින් මේ අපේ කට්ටිය දැන් කෑම කාලා ඉන්නේ ඉතින් තව ටිකකින් අපි යනවා බලන්න කාසල් එක හරි ලස්සන පරිසරයක් පොඩි ගාඩන් එකක් තියෙන්නේ ඉතින් මෙතන තමයි අපි ඉතින් ලස්සන ප්ලේස් එකක් කාසල් එක අතින් පේනවා මේ දවස්වල පොඩ්ඩක් අලුත් වැඩියා කටයුත්තක් කරන බවක් පේනවා කාසල් එකේ. ඉතින් ලේ 120ක් ගන්නවා කාසල් එකට ඇතුල් වෙන්න. අපි ගිහිල්ලා බලමු කාසල් එක මොන වගේද කියලා.